හෙලෝ යාළුවනේ සුබ දවසක් හැමෝටම මෙයාලා මට කියනවා ලයිබ්‍රරියක් හදලා දෙන්නලු පුස්තකාලයක් හදලා දෙන්න. ඉතින් මම පුස්තකාලයක් දැන් හදලා දෙන්න හදන්නේ. ටග් ගාලා හදලා දෙන්න. පුස්තකාලයක් පොත් කියවන්න. මෙයාලා කියන පොත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ. ඉතින් මං කියවෙන තුනට මෙයාලා කියවනවා ඇතිනේ. මේ ඉන්නේ අපේ පුස්තකාලය. අනිවාර්ය පුස්තකාලයක් ඕන කියලා ඉල්ලුවේ මෙන්න මෙයා. මේ ඉන්නේ කන්නාඩි දෙකක් වගේ එකක් දාගෙන. මේ ඩයිහාට යනවා. පුස්තකාලය හදලා දෙන්නත් ඕන. පුස්තකාලය හදන හැටි බලන්න කොහොමද ඉන්නේ. පැදුනේ නේද ඒක? ඌ පැනලාම දිව්වා. ඒත් හිතලා ගැහුවා. නෝ තරහ වෙන්න එපා. උන් තරහ වෙන්නේ නැහැ එහෙම. Gagal. පුස්තකාලයක් වුණායින් පස්සේ ඒ ගෝයකට වීදුරු පේන්නේ නැහැ. පිස්සෙල්ල මේ ටික හදාගෙන ඉන්න. වීදුරු දාන්න නැගි පස්සේ ආපහු එකක් වෙතු. ටග්ගාල හදාගමු. නැත්නම් ඉතින් වීඩියෝ එක දිග වෙන එක හොඳයි. හැබැයි ඉතින් දිග වුණාමත් අවුල් වැඩි. ඔයාලට වැඩිය මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරන්න ගියාම මේක ගොඩක් වෙලා යනවා. channel නෙමෙයි දාන්නේ. channel උද්දාන්. channel දෙකකුත් දෙපැත්තෙන් දාමු. පුස්තකාලයක් නේද ඒකයි. channel දාන්න නැතුව වීදුරු දාන්න. glass back එකක්. ලස්සන glass back එක හැබැයි. තියන් පොත් රාක්කටයකුත් දාමුනේ. ටිකක් දෑවා. පොත් කියවන්න මේසයක් වගේ එකකුත් හදන්න. මේසයක් හදන්න අපිට ටිකක් අරගෙන මේසේ උඩට මොනවයි දාන්න. මේ තියෙන්නේ කාප් පුළුවන් වෙයිද දන්නේ බලමු අපි. මුලින්ම try කරලා බලන්න පුළුවන්. බෑ. එහෙම බෑ. දාගමු. කොච්චර ලස්සනද බලන්න.
කාපට් දාලා වල දෙකට කාපට් දාන්න මේ දොරවල් ගාවට දාන්න බෑනේ බෑ බිත්ති වලට දාන්න බෑ දැන් මොකද්ද ගන්න වහලා ගැහුවේ නෑ ටක් ගාලා වහලත් ගාගමු වහලා ගන්න අපිට ඕන මෙන්න මේ මොනවයි මෙන්න මේ මම දන්නේ මොනවද කියලා නමත් කියව ගන්නව මට වැඩක් නැහැ මොනවද කියලා මම ටක් ගාලා වහලා ගහගන්න මේ ගස් වලින් මහා හයි මොකද ඒ උනේ මම හිතන්නේ ගහක අත්තක් කරනා ග්ලාස් එකක් උඩද ග්ලාස් එක උඩු උන දෙම්මෝ කරන්නේ දැන් ඉතින් මොනව කරන්නේ වැටිච්ච එක වැටෙන කරන්න දෙයක් නැහැ ඊළඟට මොකද්ද ගේන්න ඕන පහලින් කමෙන්ට් එකක් දාන්න ඊළඟට අපි මුන්ට විද්‍යාගාරයක් හදලා දෙමු විද්‍යාගාරය හොඳ විද්‍යාඥයෝ ඉන්නවද කියලා බලාගන්න නැහැ කියන්නේ සොම්බි වෙසෙනින් බේරෙන්න හොඳ විද්‍යාකෘතියක් කරන්න එල්ලම උන්ට වැඩිය බලාගෙන ඇද්දි මට විද්‍යාව මේ සොම්බි හැදුවෙත් මුන්ද දන්නේ නැහනේ මගේ පරීක්ෂණයක් පෙරදිලා සොම්බි නිර්මාණය වුවාද දන්නේ ඇත්ත ලෝකේ නම් කවුරුවත් මෙහෙම ගෙවල් හදලා දෙන්නේ නැහැ ධර්ම තරමින් හදලා දෙන්නේ හදලා දෙනවා ඉතින් කවුරුවත් මෙහෙම ආසාවට හදලා දෙන්නේ නැහනේ ඒකයි කියන්නේ මගේ අතින් මොකක් කරේ වුණා වහලා මොනවා ඒද ආපහු ඒවද ටක් ගාලා මෙතනත් ඒ විදියටම දාගමු වහලා ලස්සනයි නේද මට එක දෙයක් අමතක මේ මොකද්ද ආපහු ග්ලාස් ගන්න වෙනවා හරි ග්ලාස් එකක් දාගත්තා මට එක දෙයක් අමතක වුණා එළිය නැතුව කොහොමද පොත් කියවන්නේ ඉස්සර ලාම්පු එල්ලුනේ කට්ටිය පොත් කියුවේ ඉතින් මේ ගේම විදියට මේ ගේමේ ආයටත් පොත් කියවන්න වෙන්නේ ලාම්පුවෙන් තමයි ඉතින් මම ලාම්පු දාන පුස්තකාලේ කාලි භූමි තෙලුත් ගණන් ටික උණුහා භූමි තෙල් දාගෙන ඉන්නේ කෙන්ද ඒක මට දාන්න දැන් සුපිරියට ඔය එළියදී දෙපැත්තෙන් ලාම්පු දෙකක් දාගන්න කි
ඔව් දාගන්න. මෙතන ලාම්පුවක් කෙල්ලුවා. ලාම්පුවක් කෙල්ලුවා. එහෙනම් අද වීඩියෝ එකේ මම සමු ගන්නවා. හැමෝටම සුබ දවසක් ඊළඟ වීඩියෝ එකේ මොකක්ද ඕන කියලා පල්ලෙහෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.